සම්බන්ධතා දෙක එකක් තමයි ඒකීය ක්‍රමය අනිත් එක තමයි බීජීය ක්‍රමය. දැන් අපි මුලින්ම කරන්නේ ඒකීය ක්‍රමය. ඒකීය ක්‍රමය කියන්නේ මොකද්ද පුතා? එකකට කීයද කියලා බලලා හොයන එක. දැන් උදාහරණයක් විදිහට අපි දැන් දුන්න ගාන මොකද්ද? ඇපල් ගෙඩි 3ක මිල 240යි 5ක මිල සොයන්න. එතකොට අපි මුලින්ම බලනවා මෙහෙම. අපි මුලින්ම බලනවා එක ඇපල් ගෙඩියක මිල කීයද? දැන් අපි දන්නවා ඇපල් 3ක මිල 240යි. එහෙනම් එක් ගෙඩියක මිල දැන් අපි දන්නවා පුතා ඇපල් ගෙඩි 3ක මිල කීයද 240යි. එන එක ගෙඩියක බලන්න මොකද කරන්නේ 240 කීයෙන් බෙදනවද? 3ෙන් බෙදනවා. එහෙනම් 240 බෙදනවා 3ෙන්. 3ට 1යි 24ට 3 වරක් 8යි. අනේ එක ඇපල් ගෙඩියක් කීයක් වෙලාද? රුපියල් 80ක් වෙලා. ඒකීය ක්‍රමය කියන්නේ හැමතිස්සෙම එකකට කීයද කියලා බලන එක. දැන් අපෙන් අහන්නේ එක ඇපල් ගෙඩියක මිලද ඇපල් ගෙඩි 5ක මිලද? අපි ඊළඟට ලියනවා එම නිසා 33 එම නිසා ඇපල් 5ක මිල. අපි දන්නවා පුතා එක ගෙඩියක මිල කීයද? රුපියල් 80යි. ඒ වගේ 5ක මිල 80 ඒවා 5ක්. ඔව්. 8 වරක් 5 40යි. මේ බිඳුව පිටිපස්සෙන් දැම්මම රුපියල් කීයක් එනවද? 400යි. ඒකීය ක්‍රමය. මෙන්න මේකට අපි කියනවා මොන ක්‍රමයේද? ඒකීය ක්‍රමය. ඒකීය ක්‍රමය. ඒකීය ක්‍රමයේදී කරන්නේ එකකට කීයද කියලා බලලා අපිට අවශ්‍ය ප්‍රමාණය හොයන එක. දාගන්න.